Hi guys, ඉතින් අද ඇවිල්ලා ඉතින් ටිකක් ලොකු වැඩකට. ඉතින් ඔය මැනුවල් දොරකට ඕකට මෝටරයක් දාලා ඉතින් අනිත් දොර සර්විස් කරන්න තමයි ඕනේ. ඉතින් කොහොම කලින් දොර ගලවගෙන ඉමු. බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ඉතින් දොර ගලවගෙන නම් ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඉතින් ගලවලා තියෙද්දි ඉතින් කොච්චර ලේන් කුඩු ගොඩක් තියෙනවද කියලා. සෑහෙන කාලෙකින් සර්විස් එකක් එහෙම නම් ඉතින් කරලා නැහැ. ඉතින් ඔය ටික සේරම සම්පූර්ණයෙන් සුද්ධ කරලා හොඳට ඔයිල් ග්‍රීස් කරලා තමයි ආයෙ ඉතින් මෝටරෙත් දාගෙන උඩින් තියාගන්න ඕනේ. ඉතින් බලමු ඉතින් කොහොමද වැඩ යන්නේ කියලා. ඉතින් සම්පූර්ණ දොර සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් ඔය ඔයිල් ගහන ගමන් ඉන්නේ. ඉතින් ඔයිල් ගහගෙන ඉඳලා ඊට පස්සේ ඉතින් උඩින් තියන්න ඕනේ. ඊට පස්සේ උඩින් තියලා තමයි හොද ගන්න ඕනේ. බලමු ඉතින් කොහොමද වැඩ යන්නේ කියලා. ඉතින් මේ මෝටරේම දාලා දැන් ඉතින් ඔයිල් ගීස් කරලා ඔක්කොම ඉතින් ඉවරයි. දැන් ඉතින් තියෙන උඩින් තියාගන්න තමයි ඕනට කියන්න කරනවා. මේ මෝටර අලුතෙන් නෙමෙයි දැම්මේ. සර්ගේ පරණ දොරක් තිබ්බා. ඒකෙන් ගලවලා තමයි මේකට මෝටරේ දැම්මේ. මේ එහෙම තමයි ඉතින් ඔක වැඩේ වුණේ. බලමු ඉතින් කොහොමද ඊටු වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණ දොරේ සේරම වැඩ කරලා ඉතින් උඩින් තියාගෙන තියෙන. දැන් ඉතින් දොර හොද ගන්න තමයි. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ. බොරුවට අරන් යන්න කම්පැනි අරන් යන්න ඕනේ. එහෙම නෑ. සයිට් එකේ ඉඳ තියනවා නම් ඕනම එකක් කරනවා. මෝටරයක් වුණත් ඕනම වැඩක් කරනවා. ඔය සීට් එකක් කියම මාරු කරන්න ඕනම තමයි ඉතින් අරන් යන්න ඕනේ. නැත්නම් අනිත් කිසි වැඩකට දොර අරන් යන්න ඕනේ නෑ. එතකොට ඉතින් කස්ටමර්ට සැටිස්ෆයිඩ් මේ කස්ටමර්ට පේන්නම ඉතින් වැඩේ කරන්න පුළුවන්. ඉතින් බලමු ඉතින් කොහොමද ඊටු වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් අනිත් දොර නම් ඉතින් ඉවරයි. ඒකේ සම්පූර්ණ මෝටරේ දාලා සේරම ඒකේ වැඩ ටික ඉවරයි. ඉතින් මේ දොර සර්විස් කරගන්න තමයි ඉතින් තියෙන්නේ. බලමු ඉතින් කොහොමද වැඩ යන්නේ කියලා. ඉතින් සර්විස් කරනවා නම් ඉතින් සර්විස් කරන්න ඕනේ මේ ගානටවත්. මොකද ඕක අනිවාර්යෙන් ඔය වගේ එළියට පන්නලා තමයි මේ මෙකැනිසම් එක ඕපන් කරගෙන තමයි ඊට පස්සේ තමයි ඔයිල් ගීස් කරන්න ඕනේ. නැත්නම් ඇවිල්ලා බොරුවට නිකන් හොදලා යනවා. ඔය කම්පැනි වල කට්ටිය ගොඩාක් කරන්නේ ඒ විදිහට. ඉතින් එහෙම වැඩක් නැහැ. සර්විස් එක කරලා සර්විස් එක කරනවා ඉතින් මේ ගානටවත් කරන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ සර්විස් එක. බලමු ඉතින් ඊටු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් දොර සම්පූර්ණ ඉතින් හොඳට සුද්ධ කරලා ඔයිල් ගීස් දෙමොන්ට ගහලා තියෙන ඇතුලේ. ඉතින් දැන් තියෙන්නේ ඉතින් හොත ගන්න එක තමයි. බලමු ඉතින් ඊටු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ දොරත් ඉතින් හොදගෙන ඉවරයි. ඉතින් දැන් ඉතින් දොරවල් දෙකේ තිබ්බ ලොකු වැඩ සේරම ඉවරයි. ඉතින් දැන් තියෙන ඉතින් ඔය කන්ට්‍රෝල් බෝඩ් එක හිම හයි කරලා ඉතින් ඒ වැඩ ටික තමයි ඉතින් ඊට පස්සේ ඉතින් මේකට තව රිමෝට් දෙකක් කිල්ලුවා. ඒ වගේ මේ ඔය එක දොරකට Wi-Fi යුනිට් එකක් හයි කරන්න ඕනේ. මොකද මේ සර්ට ෆෝන් එකෙන් ඔපරේට් කරන්න ඕනේ කිව්වා මේ එක දොරක්. ඉතින් ඉතින් අපි වැඩ ටික නම් ඉතින් සේරම ඉවරයි. ඉතින් මේක අර වැඩ කරන නම් මම වීඩියෝ නම් ගන්න හම්බුන්නේ නැහැ. අපි පොඩ්ඩක් රැ වුණා. ඒ හින්දා ඒ වගේම මේකේ Wi-Fi එක හයි කරන වීඩියෝ එක ගන්න හම්බුනේ නැහැ. ඒක හයි කරන්න එන්නේ උදේට ඇවිල්ලා තමයි. ඉතින් මම ඒකට ඉතින් වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.